චූලක්ෂී රණතුංග කියන්නේ අප රටේ ඉන්න දක්ෂ නිලියක් වගේම නිරූපණ ශාස්ත්‍රය හරහා ඉතාමත් ජනප්‍රිය කාන්තාවක්. 37 හැවිරිදි වියේ පසුවන චූලක්ෂී රණතුංග ඊයේ දිනේදී විවාහ වී තිබෙනවා. ඉතින් ඇයගේ මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ඇය කටයුතු කර තිබෙනවා. චිත්‍රපට ශාස්ත්‍රය වගේම ටෙලි නාට්‍ය හරහා ඇය ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම නිරූපණ ශාස්ත්‍රය හරහා තමයි ඇය වඩාත්ම ජනප්‍රිය වී තිබෙන්නේ. 2014 දී මිස් ශ්‍රී ලංකා වූ ඇය රංගන ශාස්ත්‍රයට පිවිසියේ ඉන් අනතුරුවයි. මෑතකදී විකාශය වූ මන්දාරා චිත්‍රපටය හරහා ඉතාමත් ජනප්‍රිය වූ ඇය පසු කාලීනව ටෙලි නාට්‍ය ශාස්ත්‍රයට මදක් සමුදී චිත්‍රපට ශාස්ත්‍රයේම වැඩ කිහිපයක් කරමින් සිටින බවට පසුගියදා පැවති රූපවාහිනී නාලිකාවක ඇය පවසා තිබුණා. ඒ වගේම 2025 වසරේදී මදර් ලංකා නැමැති චිත්‍රපටය හරහා ඇය ඉතාමත් ජනප්‍රිය වුණා. 2017 වසරේ තිරගත වූ දේදුණු ආකාසේ යන චිත්‍රපටය හරහා ඇය සිනමා ශාස්ත්‍රයට පිවිසි අතර හේමල් රණසිංහ සමග ප්‍රධාන චරිතය චූලක්ෂී රණතුංග රඟපෑවා. ඉතින් මෙම චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය හරහා ඇය අප රටේ ජනප්‍රිය තාරකාවක් වී හමාරයි. ඉතාමත් සුරූපී චූලක්ෂී රණතුංග වයස අවුරුදු 37 දී තමයි විවාහ වීමට තීරණය කර තිබෙන්නේ. ඉතින් ඇයගේ මේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැර සමාජ මාධ්‍ය වෙත නැවතත් කතිකාවක් ඇති කර ගැනීමට ඇය කටයුතු කර තිබෙනවා. ඉතින් මේ දිනවල කවුරුත් කතා කරන්නේ ඇය ගැනයි. මොකද ඇයගේ මේ ඡායාරූප ප්‍රේක්ෂකයින්ට මහත් පුදුමය දනවන සුළු කාරණාවක් වෙනවා. කෙසේ නමුත් මෙම ඡායාරූප හරහා ඇය ඇත්තටම විවාහ වුණාද නැත්නම් ෆොටෝ ෂූට් එකක්ද කියලා කිසිදු සඳහනක් කර නැහැ. ඉතින් ඇත්තටම ගොඩක් ප්‍රේක්ෂකයින් හිතන්නේ ඇය විවාහ වුණා කියලා. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.